සුබ දවසක් කියලා පිළිගන්නවා පිනිවරුස කතා මාලාවේ 3 වෙනි කොටසට. කොටස් දෙකක් මේ වෙනකොට මම දාලා තියෙන්නේ. බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් ඒ කොටස් දෙක බලලා මේ කොටසත් එක්ක එකතු වෙන්න. ඉදිරියට තියෙන කොටස් බලන්න. මගේ channel එක අනිවාර්යෙන් ඔයා subscribe කරලා තියාගන්න. සත්‍ය කතාවක් ඇසුරින් දෙවෙන මේ කතාව සමග රැඳී සිටින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි අද කතාව මොකද වෙන්නේ කියලා බලමු. ඒක නෙමෙයි පූජි. අපි අද යනවා අපේ වෙඩින් එකට හොටෙල්ස් වගේක් බලන්න. මට කිව්වේවත් නෑනේ මෙහෙම ගමනක් යනවා කියලා. ඇය වචන ගැට ගසමින් කීයේ. මට පුතා කතා කරපු වෙලාවේ කිව්වදව පූජනීගේ මව ඒට එකතු විය. ඇය තිවහස්වරට තම දිනිය විවාහ කර දීමට දැඩි ලෙස කැමැත්තෙන් සිටියාය. මක් නිසාවත් නොව ඔහුගේ ගුණ යහපත්කම සෑම විටම අගය කළ නිසාවෙනි. පූජි ඔයා කැමති ඔයා ආස හොටෙල්ස් තියෙනව නම් කියන්න. අපි මේ ගමම්ම ඒවත් බලාගෙන යමු. නෑ කියා ඈ බිම බලාගත්තාය. හරි එහෙනම් මං අද ඔයාව එක්කන් යනවා මේ පැත්තේ තියෙන හොඳම හොටෙල්ස් ටික බලන්න. තිහස්සර ගොඩක් බලාපොරොත්තු සහගතව සහ සතුටින් පූජනී සමග කාලය ගත කළේය. නමුත් පූජනීගෙන් නම් ඒ සඳහා කිසිදු සූදානමක් පෙනෙන්නට තිබුණේ නැත. ඔයා කැමතිද කියලා අපි ගිහිල්ලා බලමුකෝ. පූජනීගේ මූණ ඇද වී යන විට පූජනීගේ මවගේ මූණ සිනාවෙන් සතුටින් පිරී ඉතිරී ගියේය. ඇය මහත්සේ සතුටට පත් වෙලා සිටියේ තම දියණියට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබීම සම්බන්ධව. සෑම මවක්ම එසේය. සෑම විටම දරුවන්ගේ යහපත පැතුවේය. මෙසේ යන අතරතුර පූජනී තිහස්සරට ලන්වීමට උත්සාහ කළාය. ඔහු පිළිබඳ ආලසිතක් ඇති කර ගැනීමට ඇය උත්සාහ දරුවේය. නමුත් ඇයට එය කරගත නොහැකි විය. අකමැත්තෙන් වුවද ඇය එසේ කළ යුතුය. මට දේවක මුණ නොගැසුණා නම් අපි හරි ආදරේ නිදී තිහස්සර. ඇය සිතුවේ දැඩි කලකිරීමකිනි. කර්මයේ දැඩි වූ කල මා කුමක් කරන්නද? ඔවුන් දහවල් ආහාරය ලබාගෙන හොටෙල්ස් බැලීම සඳහා පිටත් විය. එම හොටෙල්ස් නවීන පන්නේ විශාල හොටෙල්ස් විය. පූජනීගේ මව එම හොටෙල්ස් දෙක අසරණ විය. අනේ පුතේ මේ හොටෙල්ස් ලොකු වැඩි නැන්ද? ඇය විමසුවාය. අම්මා බය වෙන්න එපා. මේ ඔක්කොම මගේ ගානේ. තමයි අම්මා බය නොවී ඉන්නකෝ. තිහස්සර එසේ කීය. නෑ පුතේ ඒ වුණාට අපේ පැත්තෙන් කෙරෙන දෙයක් තියෙනවා නම් අපි ඒ දේවල් ඒ විදිහටම අකුරටම කරන්න ඕනේ පුතේ. ඇය පැවසුවාය. ඒට තිහස්සර ඔළුව වැනුවේය. හා යනුවෙන් ඔහු සඳහන් කළේය. මොවුන් මෙලෙස හොටෙල්ස් කිහිපයක් බැලුවේය. මේ අතරතුර දේවක විසින් තිහස්සරට ඇමතුමක් ගත්තේය. හෙලෝ මල්ලි අද මීටින්ස් එකක් තියෙනවා. ඔයා එනවා නේද? බැරි නම් මං යන්නම්. මොකද කරන්නේ? අනේ අයියා මං පූජිත් එක්ක පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඉන්නේ. කාත් එක්කද? ඔහුට අදහගත නොහැකි විය. අයියා මං පූජිත් එක්ක අපේ වෙඩින් එකට හොටෙල්ස් බලන්න ආවා. කියනවත් සමක දේවක පුටුවේ නැගිට්ටේය. තව පැයක් ඇතුළත ඔයා ඔෆිස් එකට ඇවිත් ඉන්න ඕනේ. මොකක්ද අයියා? පැයක් ඇතුළත ඔයා මෙතන ඉන්න ඕනේ. එච්චරයි. එවර නම් දේවකගේ හඬ ඉහළ ගියේය. අයියා මොකද මේ? කවදාවත් නැතුව මොකක් හරි ප්‍රශ්නයක්ද? අයියා හොඳින් නේද? දේවකගේ මෙම හැසිරීම හා වෙනස් වීම තිහස්සරට තදින් දැනුනි. ඔහු සිතුවේ කුමක් හෝ ආයතනයේ ප්‍රශ්නයක් නිසා ඔහු එසේ හැසිරෙනවා ඇති කියාය. ඔහු කිසිසේත්ම මෙවැනි යමක් සිදු වී ඇති බව සිතන්නේ නැත. අයියා ආයු ඕකේ? එවර නම් දේවක තරමක් සංසුන් විය. I am sorry මල්ලි. ඔහුගේ හඬ මෙවර නම් බාල විය. ඔහු එවර සංසුන් විය. මම මේ මොකද්ද කළේ? ඔහු පියවිසියට ආවේ එවිටය. I am sorry මල්ලා. ඔයා ඒ වැඩේ ඉවර කරලා එන්න. මම මේ වෙන කල්පනාවක හිටියේයි. ඔහු ඉක්මනින් රිසිවරේ තැබුවේ. ඇයි තිහස්සර මොකද වෙලා තියෙන්නේ? නෑ පූජි මේ අයියා. ඉතින් අයියට මොකද? පූජනී කලබල විය. නෑ පූජි අයියාද වෙනස්. ඔහු සිදු සියල්ල ඇයට කීවේය. සිදුවී ඇති දේ තේරුම් ගැනීමට ඇයට වැඩි වෙලාවක් ගියේ නැත. ඇගේ මුවගට එකවරම සිනහවක් එක්විය. ඇයට යම් සතුටක් ඇති විය. ඔහුට ඈ කෙරෙහි ඇති ඉරිසියාව පැහැදිලිය. එහෙනම් තිහස්සර ඔයා දැන් යන්න. අපි වෙන දවසක අනිත් හොටෙල්ස් ටික බලමු. අනේ ඕ පුතේ ගිහින් බලන්න. ඒ දරුවත් තනියම කීයක් වැඩ නම් බලන්නද? පූජනීගේ මව අනුකම්පා සහගතව කීවාය.
ඔව් ආන්ටි මං යන්න ඕනේ. අයියා කවදාවත් මට මෙහෙම කතා කරලා නැහැ. මගේ එතන හරි නෑ. මං ගිහින් බලන්නම්. එවර නම් පූජනීට මහත් බියක් ඇතිවිය. මෙතරම් හොඳින් සිටින සහෝදරයන් මා නිසා විරසක වේදෝයයි සාධාරණ බියක් ඇයට ඇතිවිය. පූජනීසා මව නිවසට ඇරලූ ඔහු වහාම තම නෑනා වන දේවකගේ වයිෆ්ට ඇමතුමක් ගත්තේය. හෙලෝ. ඔව් සුදු මල්ලි. මොකද අක්කිය මතක් වෙලා ඇය දුරකථනයට පිළිතුරු දුන්නේ එසේය. නෑ අක්කා අයියා මොකක් හරි අවුලක්ද? ඔහු එකවරම ඇසීය. නෑ මල්ලි මං දන්න තරමින් නම් එහෙම දෙයක් උනේ නෑ. ඇයි ඒ? නෑ අක්කා මම මේ හිතේ සැකේට වගේ ඇහුවේ. අයියා ටිකක් අවුලෙන් වගේ හිටිය නිසා. දේවක කිසිවිටකත් තමා සහ බිරිඳ අතර ඇති විරසකය කිසිදු කෙනෙකුට කියා තිබුණේ නැත. මන්ද ඔහු අපමණ පෙම් කර විවාහයක් කරගත් යුවතිය පිළිබඳව දොස් පැවරීමට ඔහුට නොහැකි නිසාවෙනි. එම නිසා දෙදෙනාම මෙය රහසක් ලෙස තබා ගත්තේය. ලොවට පෙනෙන්නට ඔවුන් අඹු සැමියන් විය. මේ අතරතුරේ පූජනී කල්පනා කරන්නට විය. සහෝදරයන් අතර අමනාපකමක් ඇතිවේ යයි ඇය බිය වූවාය. අම්මා ඇයි චූටි දෝ අම්මා අපි මේ සම්බන්ධය නවත්තන්න බැරිද? ඇය විමසුවේ මෙම ප්‍රශ්නයට ඇති එකම විසඳුම ඒ නිසාය. ඒ මොකද චූටි දුව එහෙම කියන්නේ? ඇයි ඔයා තිහස්සර පුතාට අකමැතිද? මොකන්ද ඒ දරුවගේ තියෙන අඩුපාඩුව? අම්මා දිගින් දිගටම ප්‍රශ්න කරන්නට විය. ඒ ප්‍රශ්නයට මාහට පිළිතුරක් නැත. නෑ අම්මේ මට හිතෙනවා ඒ පවුල අපිට බර වැඩි කියලා. අපි අපේ තත්වයට ගැලපෙන තැනක් බලන එක නේද හොඳ? ඒ මගේ දුවගේ වාසනාවට ලැබුණු යෝජනාවක් පුතේ. ඔහොම හිතන්නවත් එපා. අම්මා එසේ කීවාය. අම්මා කුමක් කරන්නද සිදුවෙන කිසි දෙයක් ඇය නොදන්නීය. ඇය ඒ පිළිබඳව යම් කිසි දෙයක් හරි දැන සිටියා නම් කිසිදු මොහොතක මෙම යෝජනාවට ඉඩ දෙන්නේ නැත. මක්නිසාද දෙමව්පියන් සෑම විටම දරුවන්ගේ සතුට උදෙසා පමණක් කටයුතු කරන නිසාවෙනි. අවාසනාව ඇය මේ පිළිබඳව කිසිදු යම් ඉගියක්වත් දැන සිටියේ නැත. ඇය තම දියණිය මහත්සේ විශ්වාස කළාය. සඳුදා දින උදා විය. පූජනී ඇඳට වෙලා කල්පනා කරමින් සිටියාය. ඇය කුමක් කළ යුතුද ඇයට වැටහෙන්නේ නැත. ඇගේ වයසත් සමග මෙවැනි තීරණයක් ගැනීම ගැන පුදුමයක් නොවේ. ඇය වයසින් මොහුකුරා ගොස් නැත. යාන්තම් 23 පිරුණා පමණි. අද මා මේ යන්නේ තීරණාත්මක ගමනක් නේද යයි ඇයට සිතුනි. ඇයට සිතූ දේ සාධාරණය. එය ඇත්තටම තීරණාත්මක ගමනක් විය. සියල්ල උඩු යට කරවන දිනයක් විය. කුස්සිය දෙසින් කිරිබත් ඉදෙන සුවඳ දැනෙන්නට විය. අම්මා මා වෙනුවෙන් අද කිරිබතක් ඉවීම නොඅනුමානය. මා කුඩා කල සිටම සුබ ගමනක් යන විට කිරිබතක් ඉවීමට අමතක කළේ නැත. අවාසනාවක මහත කෙතරම්ද තමා දියණිය ඉරණම ලියූ ආකාරයේ කවුරුත් දැන සිටියේ නැත. නානකාඹයට ගොස් පිරිසිදු වී කලින් දින shopping ගොස් ගත් රෝස පාටට හුරු සාරිය ඇඟ දවටා ගත්තාය. එම සාරියට ඇගේ අඟපසඟ තවත් හැල වී පෙනෙන්නට විය. මන් දැන් වෙනදාට වඩා ලස්සන වෙලා වගේ ඇයට සිතුණාය. ඇයට තිබුණේ සුරංගනාවියක් මෙන් ලස්සන හැඩරුවක්ය. එසේ සිතීම පුදුමයක් නොවිය. චූටි දුව මේ කිරිබත් ටික බුද්ධ පූජාවට තියලා පහන තියලා එන්නකෝ කිරිබත් කන්න. මම කිරිබත් හදලා තියෙන්නේ. යයි ඇය පැවසුවාය. හරි අම්මා මං එන්නම්. බුද්ධ පූජාව පිළිගන්නා මා පහන පත්තු කළේය. පුදුමයකි. ෂණිකයෙන්ම පහන නිවී ගියේය. පහන එකවරම නිවී ගියේය. පූජනී මේ දැක බිය වූවාය. පූජනීගේ මුහුණ ෂණිකයෙන් අඳුරු විය. නමුත් ඇය එය මවට නොපෙන්වා සිටීමට උත්සාහ දරුවාය. ඇය නැවත වරක් පහන පත්තු කළාය. සිදූ දෙයට ඇය අවුල් සහගත හැඟීමක් ඇතිවිය. නමුත් කර හැක්කක් නොමැත. ඇය වෙච්ච දේ අමතක කොට මව සහ පියා සමග උදෑසන ආහාරය ගැනීමට සූදානම් වන විටම තිහස්වරගේ කාර් රථය මිදුලේ නතර විය. අම්මාගේ මුහුණ සතුටින් දිලිසුණාය.
තාත්තා වහාම මිදුලට දිව ගොස් තිහස්වරට නිවස තුළට එන ලෙස ආරාධනා කළේය. ඔහුත් මහත් සතුටින් යුතුව ආරාධනාව පිළිගන්නා ලදී. පුතා ඉඳගන්න, අපි කිරිබත් කෑල්ලක් කාලා මෙමු, මව එසේ කීවාය. ඔහුත් එයට එක පයින් කැමති විය. පුතාට ඉතින් අපේ කෑම හරියයිද මන්දා? අනේ අම්මා, ඇයි එහෙම කියන්නේ? මමත් දැන් ඔයාලගේ පුතෙක්නේ. ඔහුගේ නිහතමානී ගති පැවතුම් වලට මාගේ මව බොහෝ සෙයින් කැමති විය. ඔහු එතරම්ම සැබෑවටම නිහතමානී පුද්ගලයෙක් විය. සියල්ලෝම එකතු වී උදෑසන ආහාර වේල ඉතා සතුටින් ගත්හ. ඉන්පසු පූජනී පිටත් වීම සඳහා තම මවට සහ පියාට වැඳ සමුගත්තාය. තිහස්වරත් මවට සහ පියාට වැඳ ආශිර්වාද ගත්තේ. ඉන්පසු ඔහු සහ ඇය කාර් රථයට ගොඩ විය. ටික දුරක් යන තෙක්ම අපි කිසිදු වචනයක් කතා කළේ නැත. ඇත්තටම තිහස්වර කතරම් හොඳ කෙනෙක්ද? මාගේ යටිසිත එසේ කීවිය. නමුත් මා මේ වන විටත් දේවකට ආදරය කරමින් සිටියේය. එම හැඟීම කෙලෙස නතර කරගන්න දැයි මට තේරෙන්නේ නැත. අපගේ නිහඬියාව බිඳලමින් තිහස්වර කතාව ආරම්භ කළේය. පූජි, ඔයා මේ ජොබ් එක කරන්න කැමැත්තෙන් නේද? මං හිතනවා ඔයා කැමති ඇති කියලා. ඒ වගේම ඔයාට හොඳ සැලරි එකකුත් මෙතනින් ගන්න පුළුවන්. හැබැයි මැලි කරනකම් විතරයි. ඔහු සිනාසුන්නේය. ඔයාට සතුටුයි නේද? මා කියා ඔළුව සෙලවිය. දන්නවද පූජි, මං ජීවිතේ පළවෙනි වතාවට තමයි කෙල්ලෙක්ට මෙච්චර ආදරය කරේ. ඒ ඔයාට පූජි. I love you පූජි කියා ඔහු මාගේ දෑත සිපගත්තේ. ඒ නැවැත්වීමට මාහට පුළුවන් කමක් තිබුණේ නැත. මට ඔහු පිළිබඳව අනුකම්පාවක් දැනුනි. දේවක කියා කෙනෙකු නොහිටියා නම් අද දවස කෙතරම් ආදරණීයද? ඇයට සිතුනේ එසේය. අප කාර්යාලයට ගියේ. ඔහු මා කාරයෙන් බැසවිය. මා තිහස්වර සමග සිනාසෙමින් එන දුටු දේවකගේ දැස් රතු විය. දේවකගේ දැස් රතු විය. ඔහුට එය දරාගත නොහැකි විය. ඔවුන් දෙදෙනා දුටු ඔහු ඔවුන් මග හැරීමට උත්සාහ කළේ. නමුත් උත්සාහය අසාර්ථක විය. අයියා, තිහස්වර දේවක ඇමතිය. මෙන්න පූජි ආවා. අද ඉඳන් අයියාගේ වැඩ ටිකක් අඩු වෙයි. ඔහු සතුටින් කීවේය. පූජනී මේ මොහොතේ මහත්සේ අසරණ විය. ඇය බිම බලාගෙනම සිටියාය. "හායි පූජනී." "හායි." මම එසේ කීයේ. "අයියා, පූජිට කරන්න තියෙන වැඩ ටික පූජිට කියන්න." යයි පවසමින් තිහස්වර තම සේවක මණ්ඩලයට ඇය තම අනාගත බිරිඳ ලෙස හඳුන්වා දුන්නේය. ඔවුන්ද පූජනී හට සුබ පැතුවේ හදවතින්මය. තිහස්වර පූජනී කැටුව දේවකගේ රූම් එකට ගියේය. "අයියා, එහෙනම් පූජනීට එයාගේ වැඩ කොටස බාර දෙන්නකෝ. මම අද හොස්පිටල් එකට යන්න ඕනේ." "හරි මල්ලි." "එහෙනම් පූජි, මං ඔයාව හවසට ගන්න එන්නම්." යයි කිව් තිහස්වර එකවරම මාගේ අත දේවක ඉදිරියේදීම අල්ලා ගත්තේය. ඒ සමගම දේවක ශනිකව අහක බලාගත්තේය. ඔහුට එය දරාගත නොහැකි වේදනාවක් විය. තම සොයුරාට ද්‍රෝහි වීමටද ඔහුට අවශ්‍ය නැත. නමුත් ඔහුට පූජනී පිළිබඳ හැඟෙන ආදරයද සංගවාගත නොහැක. පූජනීත් අසරණ විය. නමුත් ඇයට කළ හැක්කක් නොමැත. රහසේ ආදරය කරා නම් රහසේම විඳවිය යුතුය. තිහස්වර සැමට සමුදී පිටත්ව ගියේය. මේ අතරතුර පූජනී සහ දේවක නොහඳුන දෙන්නෙක් මෙන් වැඩ කරන්නට විය. දෙදෙනාම හොර රහසේ ඔවුන්ගේ මුහුණ දෙස බලා සිටී. නමුත් එය අනිකාට නොපෙන්වා සිටීමට ඔවුන් වග බලා ගනී. වෙනදාට වඩා පූජනීගේ ලස්සන සාරියට තවත් වැඩි විය. සාරි පොට එහා මෙහා වන විට ඇඟේ බඳ හරි අපූර්වට දිස්සුනේ දේවකගේ හැඟීම් අවුස්සමින්ය. දේවක බලා සිටින අයුරු දුටු පූජනී ලැජ්ජා සහගත බවක් ඇතිවිය. "Excuse me sir." ඇයි දේවක අපහසුතාවයට ලක් කරේ කැමැත්තෙන්මය. මෙවර දේවක අපහසුතාවයට පත් වූයේ උන් හිටි තැන්ද අමතක වෙමින්ය. ඔහු එකවරම අසුනින් නැගිට ගියේය. පූජනී ඉතා අපහසුවෙන් තම සිනහව පාලනය කරගත්තාය. මෝඩ කොල්ලා, ඇයට එකවරම කියවුණේ නොදනුවත්වමය. මෙසේ ටික දිනක් ගෙවී ගියේය. මොවුන් තුල හටගත් ඒ ආදරය පෙරටත් වඩා දැඩිසේ දළුලන්නට විය. නමුත් එය ඔවුන් සංගවා සිටීමට සමත් විය. නමුත් ඔවුන් ඇස් ඔස්සේ කතා කරන්නට විය. තිහස්වර පූජනීව තම ආයතනයට උදේ සවස කැටුවා යාමට පැමිණියද පූජනීගේ සිතේ ඔහු කෙරෙහි ආලයක් හටගත්තේ නැත. නමුත් ඇය මහත්සේ ආසාවෙන් තම රැකියාවට පිටත් වන්නීය. මක්නිසාද ඇයට උදේ සවස
දේවක අසලින් රැඳෙන්නට හැකි වීම නිසාය. ඇය වෙනදාටත් වඩා හැඩවිය. ඇගේ මෙම වෙනස පූජනීයකම වටහා ගත්තේ. නමුත් ඇය සිතුවේ එම වෙනසට හේතුව තිහස්වර කියාය. ඇය හීනයකින්වත් ඇය පිළිබඳව අහිතක් සිතුවේ නැත. මේ වන විට දේවකගේ බිරිඳට දේවක පිළිබඳ යම් සැකයක් හටගෙන තිබුණේය. ඇය දේවක කිසි කෙනෙකුට දීමට අකමැතිය. ඔහු වෙනදාට වඩා සතුටින් සහ ඇය පිළිබඳ වැඩි උනන්දුවක් නොදැක්වීම ඇයට ගෙන දුන්නේ කුතුහලයකි. ඔහු ඇයට අහිමි වෙනවාදෝ යයි සිතුවිල්ල ඇයට පළමු වතාවට ඇතිවිය. ඇය හටගෙන තිබුණේ දැඩි ඊර්ෂ්‍යාවකි. ඇය මේ පිළිබඳ දැඩි විමසෙල්ලෙන් පසුවිය. දේවක වෙන කෙනෙකුට හිමි වෙනවා ඇයට දරාගත නොහැකි වේදනාවක් විය. ඇගේ සිතට මෙවැනි සිතුවිල්ලක් පෙර පැමිණ තිබුණේ නැත. මක් නිසාද යත් ඇය ඔහුව නැති කර ගැනීමට ඇය අකමැති වූයේ නැත. ඇයට අවශ්‍ය වූයේ දේවක තම සතු කර ගැනීමය. ඇය ඔහුට එන දුරකථන ඇමතුම් පිළිබඳ විමසිලිමත් විය. මක් නිසාද යත් ඇයට මහා අමුතු මූසලකමක් හා අනියත බියක් ඇතිවිය. ඇය උපාලයශීලී ලෙස ඔහුට ලන්වීමට උත්සාහ කළේය. ඇය පුදුම විය. වෙනදාට ඔහුව මගහරින්නේ ඇයයි. නමුත් පළමු වතාවට ඔහු ඇයව මගහැරියාය. ඇගේ සැකේ ස්ථීර විය. එම ප්‍රතික්ෂේප වීම ඇයට දරාගත නොහැකි විය. ඇය දැඩි කෝපයෙන් පසුවිය. නමුත් එය නොපෙන්වා සිටීමට ඇය සිටියාය. බලාගමු. ඇය සිතින් සිතුවාය. ඇයට එකවරම දිනක් 30 වරගත් ඇමතුම සිහිවිය. ඔහු කුමක් හෝ දන්නවා ඇතැයි ඇය සිතුවාය. ඇය එකවරම 30 වරට ඇමතුමක් ගත්තේය. හෙලෝ, ඔව් නෑනෝ කියන්න යයි 30 වර කෙලිලොල් බවින් පැවසුවේය. හෙලෝ සුදු මල්ලා, මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හරි නෑනෝ කියන්න අහගෙන ඉන්නේ. නෑ මල්ලි, මට ටිකක් හම්බෙලා කතා කරන්න ඕනේ. මල්ලි වැඩ ඉවර වෙලා නිවාඩු පාඩුවේ එන්නකෝ. මල්ලි, මේක අයියා දැනගන්න ඕනි නෑ. 30 වර හට යම් දෙයක් වැටහුණි. නමුත් ඒ නොපෙන්වා ඇයට සමදුන්නේය. වැඩෑරේ නිවසට දේවකගේ දුරකථනය පරීක්ෂා කිරීමට ඇයහට අවශ්‍ය විය. වෙනදා මෙන් නොව ඇය අද දේවකහට උණුසුම් තේ කෝප්පයක් පිළිගැන්විය. එය දුටු දේවකහට කටකොණකින් සිනහ ගියේ දැන් ඔයා ප්‍රමාද වැඩි කියන්නාක් මෙන්නය. ඔහු බාත්රූම් එකට ගිය පසු ඇය වහාම දුරකථනය අතට ගත්තාය. නමුත් ඇයට ඇති වූයේ කෝපයකි. දුරකථනයේ මුරපදේ ලෙස ඔහු වෙනස් කර තිබුණු බව ඇය දුටු ඇයට කෝපය වාවාගත නොහැකි විය. ඇය දුරකථනයේ දමා ගැසුවාය. මොකක්ද ඒ සද්දේ යයි කෑගසමින් දේවක ටවල් එක පිටින්ම එළියට ආවේය. මොකක්ද ඒ සද්දේ? දේවක ඇසීය. නෑ, මේ ෆෝන් එක මගේ අතින් වැටුණා. ඇය ගොත ගැසීය. සිදු දේ ඔහුට සිතාගත හැකි විය. නමුත් ඔහු කිසිදු වචනයක් ඇයට කීවේ නැත. ටවල් එක පිටින්ම සිටි දේවක දුටු ඇයට ඔහු පිළිබඳ තවත් ලෝභකමක් ඇතිවිය. ඔහු ඒ තරම්ම කඩවසම්ය. දරුවන් දෙදෙනෙකුගේ පියෙක් යැයි සිතීමට නොහැක. දේවක නැවතත් නාන කාමරයට යනවත් සමග ඇය ඔහුගේ බාහුවේ එල්ලුනේ ඇගේ 64 මායිම් වලින් එකක් දමමිනි. නමුත් ඔහු එම මායිම් වලට හසු වුණේ නැත. මෙච්චර කලකට ඔහු උන්නද මලාද යන්න ඇය සොයා බැලුවේ නැත. මේ වන විටත් ඔහු ඇය සිතින් අයින් කොට හමාරය. එම නිසා ඔහුට ඇය පිළිබඳ කිසිදු රාගික හැඟීමක් ඇති නොවීය. ප්ලීස් දෙනු, මොකද මේ? අනේ දේවක, ඇය ඔහු නතු කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය. මං දැන් හොස්පිටල් එකට යන්න ඕනේ. තාත්තා බලාගෙන ඇති. ඔහු ඇගේ අත දමා ගසා රෝහලට යාමට පිටත් විය. තමාහට වසඟ වී සිටි තම ස්වාමි පුරුෂයා දැන් බොහෝ සෙයින් වෙනස් විය. ඇයට එය කිසිසේත්ම දරාගත නොහැක. වෙනදාට ඔහු දුරකථනයට යොදා තිබුණේ ඇගේ හුරතලයට කියූ නමකි. නමුත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. තමා අතින් දේවකට සිදුවූයේ අසාධාරණයකි. නමුත් ඔහු තවමත් ඇගේ නීත්‍යානුකූල සැමියාය. මගේ වැරැද්ද, ඇයට සිතුනේ එසේය. නමුත් කිසිදු හේතුවකට ඔහු නැති කර ගැනීමට ඇය සූදානම් වූයේ නැත. මං බලාගන්නම්කෝ, ඇය වියරුවෙන් මෙන් කියන්නට විය. තමාහට වසඟ වී සිටි තම ස්වාමි පුරුෂයා දැන් බොහෝ සෙයින් වෙනස් විය. ඇයට එය කිසිසේත්ම දරාගත නොහැක. වෙනදාට ඔහු දුරකථනයට යොදා තිබුණේ ඇගේ හුරතලයට කියූ නමකි. නමුත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. තමා අතින් දේවකට සිදුවූයේ අසාධාරණයකි. නමුත් ඔහු තවමත් ඇගේ නීත්‍යානුකූල සැමියාය. මගේ වැරැද්ද, ඇයට සිතුනේ එසේය. නමුත් කිසිදු හේතුවකට ඔහු නැති කර ගැනීමට ඇය සූදානම් වූයේ නැත.
මම බලා ගන්නම්කෝ ඇය වියරුවෙන් මෙන් කියන්නට විය. ඇය ඇඳේ ඇතිරී කල්පනා කළාය. සැක හිතිය හැකි ඇමතුම්ද ඔහුට එන්නේද නැත. නමුත් කුමක් හෝ යම් දෙයක් ඇති බව ස්ථිරය. කවුද ඒකි? ඇය එකිනෙකට ගැළපීමට උත්සාහ ගත්තාය. අවසානයේ ඇය තීරණය කළේ ඔහුගේ කාර්යාලයට ගොස් කිසියම් හෝඩුවාවක් දැන ගැනීමටය. පසුදින උදා වෙනවා තුරු ඇයට ඉවසිල්ලක් නැත. කාමරයේ මේස උඩ දේවක විසින් සකසා තිබූ ලිපි ලේඛන දුටු ඇය හට අදහසක් පහළ විය. ඇය වහාම ගොස් අවශ්‍යයි සිතන ලිපි ගොනුවක් සැඟවුවේ යම් කපටි අදහසකින්ය. ඒ දේවකගේ කාර්යාලයට යෑමට හේතුවක් සොයා ගැනීමටය. මක් නිසාද යත් ඇය විවාහ වී මුල් අවදියේ හැර වසර ගණනාවකින් දේවකගේ කාර්යාලයට ගොස් නැති නිසාවෙනි. එය වන විටත් දේවක නිවස කරා ආවේය. ඇය ඉක්මනින් ලිපි ගොනුව සඟවා සිටියාය. හෙට බලාගමුකෝ යැයි සිතමින් ඇය දේවකට ඔරවාගෙනම මුළු තැන්ගෙට ගියාය. මේ කිසි දෙයක් නොදන්නා පූජනී ඉතා සතුටින් කාලය ගත කළාය. නින්දට සැරසෙන්නට මොහොතකට කලින් ඇය දේවකගේ පින්තූරයට හාදුවක් දුන්නාය. මගේ සුදු බෝලේ. ඇය පින්තූරයේ දෙස බලා කීවාය. ඇය ඔහු සමග මහත්සේ බැඳුනාය. පසුදින උදා විය. දිනු ඇඟිලි ගනිමින් සිටි මොහොත ළඟා වීමට නියමිතය. ඇය උදෑසනම අවදි වී ඉක්මනින් වැඩ කටයුතු නිම කළාය. දේවක අවදි වී කාර්යාලයට යෑම සඳහා සූදානම් වෙමින් සිටියේය. වෙනදාට වඩා හැඩවැඩ වෙන ආකාරයේ දිනු බලා සිටියේ හොරෙහිනි. සූදානම් වූ දේවක දරුවන්ට සමුදී පිටත් වී ගියේය. පූජනී දෙක බලා ගැනීමට ඔහුට තිබුණේ ඉමහත් ආසාවකි. කතා බස් නොකලාට ඔවුන් එකිනෙකාට දුරින් හිඳ ආදරය කළහ. එම ආදරය දිනෙන් දින වර්ධනය වුණා මිස අඩු වූයේ නැත. මේ වන විට පූජනී හැඩවැඩ වී කාර්යාලයට පැමිණි සිටියාය. දේවක එන විට ඇය බුදුන් වැඳ ගනිමින් සිටියාය. දුර තියා පූජනී දුටු දේවක ඇය කෙරෙහි ඇතිවන ආදරයේ නිම් නැත. එම දසුන එතරම්ම පියකරුය. "Good morning පූජනී." "Good morning sir." ඒ ඇරෙන්න වෙන යම් දෙයක් ඔවුන් කතා කරේ නැත. පූජනී තම අසුනට ගොස් හිඳ තම රාජකාරිය කරන අතරතුර වරින් වර ඔහුට හොරෙහින් ඔහු දිහා බලා සිටී. දේවකත් එයට නොදෙවෙනි විය. ඔහුත් වරින් වර ඇය දෙස බලා සිටී. මේ අතරතුරේදී දිනු ඇඳ පැළඳ කාර්යාලයට යෑම සඳහා සූදානම් විය. දරුවන් මව වෙත බාර දී ඇය කාර්යාලයට පිටත් විය. "අද නම් මං දෙකෙන් එකක් බේර ගන්නවා." ඇය සිතින් අදිටන් කරගත්තාය. මේ කිසි දෙයක් නොදැන පූජනී සහ දේවක දෑස් වලින් ඉඟිබිඟි පාමින් පෙම්සුව විඳින්නට විය. මේ අතරතුරේ දිනු ආයතනයට පැමිණියාය. ඇය කාර් රථයෙන් බැස්ස පමණින් සේවක පිරිස ඇයව ඉහළින් පිළිගන්නා ලදී. ඇය දේවකගේ බිරිඳ නිසාය. ඇයත් ඔවුන්ව ආදරයෙන් පිළිගත්තාය. නමුත් ඇය සේවක පිරිසේ සිටි රූමත් යුවතියන් දෙස ඉතා උවමනාවෙන් බැලුවාය. ඉන්පසු ඇය දේවකගේ රූම් එක වෙත යනවත් සමගම ඈත තියා දුටු දෙයක් නිසා ඇය තිගැස්සී ගියාය. ඇගේ කාමරයේ අසල මේසයේ සිටියේ රූමත් යුවතියකි. බැලූ බැල්මට ඇය තමාට වඩා රූමත් යුවතියකි. ඇය දුර සිට ඔවුන් දෙස බලා සිටියාය. පූජනී දේවක දෙස නිතර බලන ඇය බලා සිටියාය. "කවුද මේ?" ඔවුන් අතර කුමක් හෝ යම් දෙයක් ඇතැයි ඇය සිතුවාය. සිතට නැගුණු ආවේගයත් සමග ඇය කාමරයේ දෙසට ආවාය. ඇය දොර අරිනවත් සමග දේවක ගැස්සී ගියේය. දේවක ගැස්සී යන දුටු පූජනී පිහවිසිහට ආවේ එවිටය. "දිනු, ඇයි මේ?" හුරු පුරුදු රුවක් නිසා ඇය දොර අසලම නැවතුණාය. "ඔයා?" "මැඩම්, මං පූජනී." "පූජනී, තිහස්වර මල්ලිගේ අනාගත වයිෆ් නේද මේ?" ඔව් මැඩම්." ඇය ගොත ගැසුවාය. "ඉතින් මොකද මැඩම් කියන්නේ?" ඇය දේවක දෙස බලමින් කීවාය. "ඉතින් දේවක, ඔයා මට කිව්වේ නෑනේ ඔයාට ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා කියලා." "කියන්න තරම් ළඟකද දිනු ඔයා හිටියේ?" දේවක සිටියේ කේන්තියෙන්ය. එසේ කී විට දිනුහට දැනුනේ ලැජ්ජාවකි. එය වටහාගත් පූජනී කාමරයෙන් ඉවතට ආවාය. පූජනීගේ හද ගැස්ම වැඩි වී ඇයට මහත් බියක් ඇති විය. 99න් බේරුණේ ඇයට සිටියේ. ඇයි දැන් ඔයා ආවේ? මේ ඔයාගේ ඩොකියුමන්ට්ස් වගේක්." ඇය ගොත ගැසීය. "කවුද දැන්ද ඔයා මේවා කරන්නේ? මං ඔයාගේ වයිෆ්."
අද ඉඳන් දේවක ඇය කීවේ කෝපයෙන්. ඒක නෙමේ පූජනී, කවදා ඉඳලාද මෙහි වැඩ කරන්නේ? ඇය දුටු දේ බොරුවක්ද ඇය හොඳින්ම දුටුවාය. පූජනී දේවක දෙස බලා සිටින ආකාරය, නමුත් ඇය ඔහුගේ සොයුරාගේ පෙම්වතියයි. මෙසේ විය හැකිද? ඇය විශ්වාසයත් අවිශ්වාසයත් අතර අතරමං විය. සිදු වූ දේ දිනුහට විශ්වාස කළ නොහැක. ඇයි විශ්වාසයත් අවිශ්වාසයත් අතර තනි විය. ඇයට සිතාගත නොහැකි වූ සිදුවේ කුමක්ද යන්න. නමුත් ඇය දුටු දේ ඇයට ගෙන එන්නේ මහත් ගැටලුවකි. එසේ විය හැකිද? ඇයි නිතර ඇගෙන්ම ප්‍රශ්න කෙරුවාය. 30 වර හමු වී සියල්ල කිව යුතු බව ඇය තීරණය කළාය. නමුත් 100% තහවුරු කර ගන්නා තුරු මේ නොකියා සිටීම නුවණට හුරුය. නැතහොත් සිදුවන්නේ මහත් විපතකි. එසේ සිතීමත් වරදකි. සමහර විට මාගේ ඇස රැවටුණා විය හැක. ඇය අවසානයේ එසේ සිතීය. අවසානයේ 30 වරට නොකියා සිටීමට ඇය අදිටන් කරගත්තාය. නමුත් 100% ඇය විශ්වාස කළේද නැත. දිනු කේන්තියෙන් නිවසට ආවාය. මක් නිසාද? දේවකගේ හැසිරීම ඇයට ගෙන දුන්නේ සැකයකි. මේ අතරතුරේදී පූජනීගේ පරිගණකයේ යම්කිසි අක්‍රිය වීමක් සිදුවීම නිසා එය පණ ගැන්වීමට ස්විචය දෙමිට යාමේදී ඇයට එකවරම කරන්ට් එක වැදී ඇය සිහිය නැතිව ඇදගෙන වැටෙන්නට විය. මේ දුටු දේවක ඉමහත් කලබලයට පත්විය. මෙතෙක් කල් සඟවා සිටි ආදරය මෙම සිදුවීම හමුවේ ඉස්මතු විය. පූජනීට වතුර එසූ ඔහු ඇය යථා තත්ත්වයට ගැනීමට සමත් විය. ඇයට සිහිය එන දුටු ඔහු ඇයව තදින් සිප වැළඳ ගත්තේය. ඔහු පිස්සෙක් මෙන් හැසිරෙන්නට විය. දේවක, මං හොඳින්. අනේ මැනික. ඔහු නැවතත් ඇයව තුරුළු කර සිප ගන්නට විය. පූජනීද එම ස්පර්ශයට දැඩිව ආශා කළාය. ඔහු නැවැත්වීමට ඇය උත්සාහ කළේ නැත. ඔහුගේ ස්පර්ශයට ඇය නතු විය. ඇගේ දෙතොල් ඔහු සීරුවට විඳින්නට විය. දෙදෙනා ඔපිස් කාමරය තුළ අපූර්වට පෙම්සුව වින්දේය. ඔවුන් සිටින ස්ථානයේද අමතක කරමිනි. එකවරම පූජනීගේ දුරකථනයේ නාද විය. පියවිසියට ආවේ එවරය. ඇය ලැජ්ජාවෙන් ඇඹරෙමින් ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කළාය. උත්සාහය අසාර්ථක කරමින් ඔහු නැවත වරක් ඇය තම පපුවට තද කරගත්තාය. දේවක, ප්ලීස් සුදුමැණික, මට පොඩි වෙලාවක් මෙහෙම ඉන්න දෙන්න. ඇය එයට ඉඩ දුන්නේ හදවතේ ගැඹුරටම ඇදී ගිය ඇගේ ප්‍රේමයට ඉඩ දෙමිනි. 30 වරට කලින් මට දේවක ලැබුණා නම් මං කොතරම් වාසනාවන්තයිද? ඇයට සිතුනේ එපමණයි. අවසානයේට දිනු තැබූ හිස්තැන පූජනී පිරෙව්වේ දේවකගේ සිතෙහි වෙන කෙනෙකුට ඉඩක් නොලැබෙන පරිදිය. එක දිගටම දුරකථනයේ නාද විය. දෙදෙනාම පියවිසියට ආවේය. පපුවට තුරුළු වී සිටි පූජනී දුරකථනයේ ගැනීමට ගියේ ලෝභ කමිනි. දුරකථනයේ තිබූ නම දුටු ඇයගේ මුහුණ මෙලවී ගියේය. එම ඇමතුම ලැබී තිබුණේ 30 වරගෙන්ය. සුදුමැණික, ඇයි මේ? ඇය ඔහුට දුරකථනයේ පෙන්විය. එය දුටුට ඔහුගේ මුහුණද මෙලවී ගියේය. ඇය දුරකථනයේ විසන්ධි කළාය. ඉන්පසු ඇය හඬන්නට විය. එය දෙටු දේවක, අපි මැරි කරමු. ඔයා කැමතිද? ඇය ගැස්සී ගියාය. දේවක, ඔව්, අපි මැරි කරමු. අපි මැරි කරමුද? ඔයා කැමතිද? ඇය ගැස්සී ගියාය. දේවක, ඔව්, අපි මැරි කරමු. අනපේක්ෂිත මොහොතක මෙවැනි යමක් අසා පූජනී ගල් ගැසී ගියාය. කිසිසේත්ම එවැනි වචනයක් ඇය දේවකගෙන් බලාපොරොත්තු නොවුනාය. ඇයට ඔහු කෙරෙහි තිබූ ආදරය තවත් වැඩි විය. ඇය නැවත නැවත ඔහුට තුරුල් විය. ඒත් කොහොමද දේවක? කොහොම හරි ඔහු මිමුණුවේය. දිනෝ මැඩම්, දිනුගේ මගේ ලොකු සම්බන්ධයක් නෑ පූජනී. දැන් අවුරුද්දක් විතර වෙනවා මැනික. එයා මට ආදරෙන් හිටියානම් මම වෙන කෙනෙකුගෙන් ආදරේ හොයයිද මැනික? මම වැරදි කෙනෙක් නෙමෙයි. මම මගේ වයිෆ්ට පණ වගේ ආදරය කරපු කෙනෙක්. ඒ වුණත් එයා ආදරය කරේ මගේ දේපලවලට. ඒ වුණත් එකම එක දෙයක් මං ඔයාගෙන් ඉල්ලනවා මැනික. මොකද්ද? මට කවදාවත් මගේ දරු පැටවු දෙන්න අමතක කරන්න බෑ. ඔයා මට ඒකට අවසර දෙනව නේද? ඔහුගේ දෑසින් කඳුළු ගලා ආවේ නොදැනුවත්වමය. ඔව්, ඇයි මං එහෙම කරන්නේ? ඒ ඔයාගේ බබාලා. ඔයා ඕනි වෙලාවක ඔයාගේ බබාලා බලන්න. ඇය ඔහුගේ නළල සිපගත්තාය. ඔවුන් දෙදෙනාම ගත කළේ සතුටින්ය. මේ අතරතුර තම පියාගේ ඔපරේෂන් කටයුතු සඳහා 30 වර ඉතා කාර්යබහුල වී සිටියේය.
ඔහු එහිදී පවා සිහින මැව්වේ පූජනීය සහ ඔහුගේ විවාහය පිළිබඳවයි. රාජකාරිය නිම වී දේවක සහ පූජනී නිවසට ගියේ ඉතාමත් සතුටින්ය. දේවක ගෙදර එනතුරු දිනූ සිටියේ නොයි සිල්ලෙන්ය. දේවක පොඩ්ඩක් කොහොම නවතින්න. ඇයි දුනෝ උදේ ඇවිත් කතා කරා මදිද? මං ඔයාගේ කවුද? දිනු ඔයාට දැන්ද අයිතිවාසිකම් මතක් වුණේ? අනේ මේ දේවක මං මගේ දේපල ඔක්කොම ඔයාට දෙන්නම් දිනු ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. පාඩුවේ ඉන්න දෙන්න? හරි ෂෝක්නේ. ඔයාට මොකද්ද මල්ලිගේ ගෑනු ළමයා එක්ක තියෙන සම්බන්ධය? මොකද්ද දිනු ඔයා ඔය කියන්නේ? ඉවර නම් ඔහු තිගැස්සී ගියේය. මං හොයාගන්නම්කෝ අපි බලාගමු. මොවුන් දෙදෙනාගේ එකිනෙකාට අපහාස කර ගැනීම අවසන් වූයේ පොඩි පුතුගේ ඇඬිල්ලටය. සියල්ල පවසා හිත හැල්ලු කර ගැනීමට උවමනාව තිබුණද තම සහෝදරයාට එසේ කීමට හිත හදාගන්නේ කෙසේද? ඔහුට අසාධාරණයක් කිරීමට හිත ඉඩ නොදෙයි. නමුත් පූජනී කිසිදු දිනක තිහස්වරට ආදරය කර නොමැත. ඒ සමගම දේවකට තිහස්වරගෙන් ඇමතුමක් ආවේය. එම ඇමතුමට පිළිතුරු දීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. අද නම් ඔහු වැරදි කියන හැඟීම ඔහුට තදින්ම දැනුනි. කතාව ඊළඟ කොටසින් ආයෙත් හමු වෙමු. අදට ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න.